විකාශය. යලිත් සම්බන්ධ වෙන්නේ ගාල්ල උණවටුන අපේ ප්‍රඥා ප්‍රදීප විශේෂ පෝදා විකාශයත් සමග යටගල රාජමහා විහාරස්ථානයේ සිට අපි ඔබට මෙවර ප්‍රඥා ප්‍රදීප විශේෂ පෝදා විකාශය සම්බන්ධ කරනු ලබන්නේ. බොහොම පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන දකුණු පළාතේ ප්‍රථම විහාරස්ථානයේ බවට පත්වී තිබෙන ඒත් එක්කම යුග 3ක එකමුතුවක් විදිහට අපිට යටගල විහාරස්ථානය හඳුනන්න පුළුවන්. මේ විහාරස්ථාන භූමියට ඔබ පැමිණියහොත් ඔබ දකුණු පළාතේ එසේ නැත්නම් දකුණු පළාත හරහා ඔබ ගමන් කරනවා නම් යටගල විහාරස්ථානට පැමිණලා මේ විහාරස්ථානයේ තියෙන අසිරිය සුන්දරත්වය ඔබට විඳලා ගැනීමේ දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ සතු තිබෙන එම අලංකාර පරිසරය ඔබට විඳ ගැනීමේ හැකියාව තිබෙනවා. ඒත් එක්කම ලෙන් විහාර, ඒත් එක්කම එම ලෙන් විහාර තුළ තිබෙන චිත්‍ර, කලාත්මක නිර්මාණයන් ඔබට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිර්මාණයන් බොහොම ඓතිහාසික මට්ටමේ නිර්මාණයන්. නුවර යුගයට සම්බන්ධ, ඒත් එක්කම අනුරාධපුර යුගයට සම්බන්ධ, ඒත් එක්කම දඹදෙණි යුගයට සම්බන්ධ බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම යුත් බොහෝ දේවල් මේ විහාරස්ථානයේ දැක බලා ගන්න හැකියාව තියෙනවා. අපි දැක්කින් ඒ සියල්ල මැද්දේ ගජ ටීවී අපිත් මෙවර මෙම විහාරස්ථාන ප්‍රමේල්ලා ප්‍රඥා ප්‍රදීප විශේෂ පෝදා විකාශය ඔබට සමීප කරන්න සමීප කරමින් ඉන්නේ. ඉතින් දැන් අප සූදානම් වන්නේ භාවනා වැඩසටහන සමග ඔබව සම්බන්ධ කරන්න. ඒ සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා තල්පේ වැල්ලතොට පරමශ්‍රී නිකේත සුධර්මාරාම විහාරවාසී කම්මට්ටානාචාර්ය කොහලංකල සීල විසුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉතාමත් නමෝ ගෝතම චන්දිමාය නමෝ නන්ත ගුණන් නවාය නමෝ ශාක්‍යනන් දනාය නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරසභං. එතුන් ලෝකාග්‍ර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. තුන් ලෝක සත්වයන් සසරෝගයෙන් මුදවාලස් උන්වහන්සේගේ ශ්‍රී මනසේ උපන් ශ්‍රී මුකෙන් දේශනා කරා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් අවසරයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙන්නා වූ අති උත්තරීතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ඔබගේ මේ ශ්‍රී සද්ධර්මයේ මානසිකාරය කිරීමේ කැමැත්තෙන් සිටින්නා වූ දසදහසක් ලෝක ධාතුවේ සීලම දිව්‍ය බ්‍රහ්මයන් අප මේ ස්ථානට කැඳවා ගනිමු. කැඳවාගෙන තථාගත මනසේ උපන් තථාගත ශ්‍රී මුකෙන් දේශනා කරා වූ ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ මිදක් මානසිකාරය කරන්ට යයි කියා මා දේව ආරාධනාව කරන ගමන් ඔබත් ඔබට හිතකාමී ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ ස්ථානට පැමිණ ලෙස අදිෂ්ඨාන කරන්න, සද්ධර්මයේ මානසිකාරය කරන ලෙස අදිෂ්ඨාන කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. හොඳයි පින්වත් සෑම සිල්දනාම ධම්ම මනසිකාරයට මත්තෙන් තමන්ගේ සිතින් මේ විදියට ආර්යයන් වහන්සේලා කමා කරවා ගන්න.
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා පැමිණි ගමනේදී මාගේ සිත කය වචන යන තිදොරින් ඒ අති උත්තරීතර බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට අරිහත් බුදු පියාණන් වහන්සේලාට සෝවාන් සකෘදාගාමි අනාගාමි මගපල්ලාභීන්ට මාර්ගානුගා පිනස් සෑම සිල් දනාම තමන්ගේ කය සැහැල්ලුවෙන් තියාගෙන දෙනෙත් පියාගෙන මානසිකාරයන් සඳහා සූදානම් වන්න. ප්‍රථමයෙන්ම තමන්ගේ සිතින් තමන් අද දවසේ මේ මොහොත දක්වා ඉෂ්ට සිද්ධ කරගත්තා වූ ඒ පුණ්‍ය කර්මයන් තමන්ගේ සිතින් මොහොතක් මනසිකාරය කරන්න. ඒ වගේම පසුගිය සතියේදී පසුගිය මාසයේදී තමන්ගේ සිත ගොඩාක් ශ්‍රද්ධාවට ප්‍රසාදයටපත් වෙලා ඉෂ්ට සිද්ධ කරගත්තා වූ පුණ්‍ය කර්මයන් නැත්නම් ඒ පුණ්‍ය කර්මයන් මොහොතක් තමන්ගේ සිතින් මනසිකාරය කරමින් පුළුවන් තරම් හිතේ ශ්‍රද්ධාව ප්‍රසාදය වර්ධනය කරගන්න. කියලා බලන්න ඔබගේ හිතට දැනෙනවද කියලා. මේ වසරේදී මගේ ජීවිතයේ අරමුණ කුමක්ද? කුමක් ජයග්‍රහණය කිරීමද? ඔබගේ සිතින් මොහොතක් විමසලා බලන්න. බලන්න ඒ දේ ලෝකයේ තියෙන දෙයක්ද එහෙම නැත්නම් ලෝකයෙන් එතර දෙයක්ද කියලා. තමන්ගේ හිත දහමට නැඹුරු කරලා තියෙන සම්භාවිතාව අඩු නම් වැඩිපුර මේ සිත උත්සාහ කරන්න මේ ලෝකයේ තියෙන දේවල් ජයග්‍රහණය කරමින් මේ හිත පුරව ගන්න. නමුත් යථාර්ථය තමයි කොතරම් උත්සාහ කරත් ලෝකයේ දේවල් වලින් මේ සිත පුරවා ගන්න කවදාවත් මේ සිත පිරුණේ නැහැ. තමන්ගේ ජීවිතය අරගෙන බලන්න මේ වෙලාවේදී ඒ වයස අවුරුදු 50 60 තුලදී මේ හිත පුරව ගන්න කොතරම් නම් දේවල් ඇසුරු කරාද? නමුත් තාම හිත පිරෙන්නේ නැහැ. තව තවත් උත්සාහ කරනවා මේ හිත පුරව ගන්න. කළ යුතු දෙයක් තමයි මේ චිත්තය පිළිබඳව, සිත පිළිබඳව. එහෙනම් අදිෂ්ඨාන කරගන්න ඔබ අද පටන් හෝ මම උත්සාහ කරනවා මම සෑම සියලු දෙයක් පිළිබඳව මම හොයලා බැලුවා, විමසලා බැලුවා, හැම දෙයක් මම දැනගත්තා. නමුත් මම ගැන දැනගත්තේ නැහැ. මේ සිත ගැන දැනගත්තේ නැහැ. මේ මොනවද මේ හිතෙන්නේ කියලා දැනගත්තේ නැහැ. මේ හිතෙන දේවල් හරිද කියලා දැනගන්න උත්සාහ කරේ නැහැ. ඒ ගැඹුරු ශ්‍රී සද්ධර්මය හොයන්න උත්සාහ කරේ නැහැ. චෛතසික 52 සිත් 89 හොයන්න උත්සාහ කරේ නැහැ. අභිධර්මය පටිච්ච සමුප්පාදය හේතුඵල ධම දැනගන්න උත්සාහ කරේ නැහැ. එහෙනම් මගේ ජීවිතය තව කොපමණ වෙලාවක් තියෙනවද, කොපමණ කාලයක් තියෙනවද කියලා මට කියන්න බෑ. ඒක නිසා මම මේ වෙලාවේ උත්සාහ කරනවා මේ සිත පුළුවන් තරම් නිවා ගන්න, පුළුවන් තරම් හිත සනස ගන්න. ඒ වෙනුවෙන් මම ශ්‍රී සද්ධර්මයේ පිහිට හොයනවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබනවා. පුළුවන් මට යහපත් ඒ භවනා කර්මස්ථානයන් මානසිකාරය කරන්න. එහෙනම් මම මේ වෙලාව කැප කරනවා
ඒ වෙනුවෙන් එසේ කැප කරලා මම අදිෂ්ඨාන කරනවා අනේ මට මගේ ජීවිතේ මට තවත් මේ වගේ අවස්ථාවන් පුළුවන් තරම් වැඩිපුර ලැබේවා යනවද කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොතරම් නම් ඇසුරු කරන්න මේ හිත නැඹුරු වෙනවද? ඉතින් කොතරම් දේවල් දුන්නත් තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙලා නැහැ. එහෙනම් මම මේ උතුම් ශ්‍රී සද්ධර්මය මානසිකාරය කරලා පුළුවන් තරම් මේ හිත තෘප්තිමත් කරගන්න පුරව ගන්න උත්සාහ කරනවා. එහෙනම් මගේම පිනට අද මට මේ අවස්ථාව හම්බුණා. වසරේ පළවෙනි පෝදා දින විහාරස්ථානට පැමිණිලා මේ ශාලාව ඇතුලේ වාඩි වෙලා දහම් ශ්‍රවණය කරන්න මානසිකාරය කරන්න මට අවස්ථාව හම්බුණා. එහෙනම් මම කොතරම්නම් පින්වන්තයිද? එහෙනම් ඒ පින්වන්ත මම ඒ අදිෂ්ඨානයන් අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. මොකද අවසානයේදී මගේ පිහිටට තියෙන්නේ ඒ මම කරගෙන දෙයක් තමයි. ඒ පින දහමේ කොතරම් හැසිරුණාද ඒ පමණමයි මට පිහිටට සරණට තියෙන්නේ. මම මේක යම්තාක් මට්ටමකට හෝ එහෙම නැත්නම් ගොඩාක් ඒක දැනගෙන තියෙන්නේ. මම කොතරම් දේවල් ඇසුරු නිසුරු කරත් මගේ පිහිටට තියෙන්නේ ඒ මම නගා කියාගත්ත පුණ්‍ය ශක්තිය සහ ඒ වඩපු දහම විතරයි. එහෙනම් මම අදිෂ්ඨාන කරනවා අනේ මට මේ ජීවිතේ මේ අවුරුද්දේදී වැඩි කාලයක් මේ හිත නිවා ගන්න අනේ බණපද මේ සවන වැකේවා. ඇසෙන බණපද මානසිකාරයට පුළුවන් තරම් ඒ පරිසරය සැකසේවා. භාවනා මානසිකාරේ දහම් මානසිකාරේ පුළුවන් තරම් යෙදිලා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙන පෙළෙන සිත නිවාසනසා ගන්න හේතු ප්‍රත්‍ය සැකසේවා කියලා මම මේ වෙලාවේදී අදිෂ්ඨාන කරනවා. ඉතින් මා මේ දක්වා නගා කැවත්තා පුණ්‍ය ශක්තියක් ඇද්ද? ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මාහට ඒ දහම් මානසිකාරය කරලා ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පෙළෙන දැවෙන සිත නිවාසනසා ගන්න අවශ්‍ය කරන හේතු ප්‍රත්‍ය සැකසේවා කියලා තමන්ගේ සිතින් අදිෂ්ඨාන කරන්න. මෙම වසරේ මම පුළුවන් තරම් අදිෂ්ඨාන කරනවා මේ හිතේ තියෙන ඒ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නිවා ගන්න. ඉතින් එහෙනම් දැන් ශ්‍රී සද්ධර්මය හරහා අදිෂ්ඨාන කරගන්න තියෙන්නේ මෙන්න මේ හිතේ ආසාව නිසා, කැමැත්ත. අදිෂ්ඨාන කරගන්න තියෙන්නේ මෙන්න මේ හිතේ ආසාව නිසා, කැමැත්ත, කාමයේ රාගය නිසා ගින්නක් එනවනම් ඒ ගින්න නිවා ගන්නවා කියන අදිෂ්ඨානය නිරන්තරයෙන් තියාගන්න. මොකද හිතට දැනෙන ප්‍රශ්න තුනයි. ඒ රාග, ද්වේෂ, මෝහ විතරයි. ওই කාරණාව නොදන්නුනාට පස්සේ ওই හිතට හැඟෙනවා මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා කියලා. 1000ක් ප්‍රශ්න කියලා කියනවා. නෑ 1000ක් ප්‍රශ්න නෑ. තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ඒ කෙලෙස් ගින්න. කෙලෙස් ප්‍රශ්නේ. රාග, ද්වේෂ, මෝහ කියන ඒ කෙලෙස් හිතේ උදා වෙන එකයි ප්‍රශ්නේ. එහෙනම් ඒ උදා වෙන එක නැවැත්තුවා නම් එතනම සැනසීම තියෙනවා. අන්න එහෙනම් ඒ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් උදා වෙන හැටි දකින්න මේ හිතට අවශ්‍ය කරන පරිසරය සැකසේවා කියලා අදිෂ්ඨාන කරන්න. මොකද රාගය කියලා කියන්නේ නැත්නම් ආසාව, කැමැත්ත කියලා කියන්නේ ඵලයක්. ඒ වගේම ද්වේෂය කියන්නේ ඵලයක්. මානය කියන්නේ ඵලයක්. එහෙනම් ඒ ඵලය विद्यमान වෙන්න හේතු තියෙනවා. එහෙනම් ඒ හේතු නැසිවොත් ඵලය विद्यमान වෙන්නේ නැහැ. එහෙනම් බුදුදහම හරහා උත්සාහ කරන්න ඕන අන්නේ හේතු හොයන්න. රාගයට හේතු,
ද්වේෂයට හේතු, මානයට හේතු හොයලා ඒ හේතු නැසන වැඩපිළිවෙලයි බුදුදහමේ තියෙන්නේ. එහෙනම් මම ඇත්තටම බෞද්ධයෙක් නම් මම එහෙනම් කුමක්ද කරන්න ඕන? මට කල්ප ගානකට පස්සේ ලැබිච්ච මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේදී මම එහෙනම් උත්සාහ කරන්න ඕන මෙන්න මේ හේතුඵල ධම හොඳින් අධ්‍යයනය කරන්න නේද? ඉතින් මගේ ජීවිතයේ හොඳම කාලෙදී සමහර විට මට ඒක කරගන්න බැරි වුණා. නමුත් මම මේ දැන් උත්සාහ කරනවා පුළුවන් තරම් හේතු නැසන්න උපරිම උත්සාහ කරනවා. මොනවද හේතු හොයලා බලන්න කාලය කැප කරනවා. මොකද ඊට එහයින් කැප කරන කාලයෙන් කිසිම දෙයකට ලෝකයේ දෙයකට කාලය කැප කරත් පළක් වෙන්නේ නැහැ. නමුත් යුතුයකම් වක්කීම කරනවා. ඒක කරන්න සිද්ධ වෙනවා. නමුත් මම කොහොම හරි ඒ අතරතුර පවා මම කාලය කැප කරමින් මේ හේතුඵල ධම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එහෙනම් මේ හිත රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට එහෙම නැත්නම් සිතුවිල්ලකට ආස වෙමින් අග්‍ර කරගෙන මේ කෙටි වෙලාවේදී ඔබ පුළුවන් තරම් ඒක හිතට හොඳට ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න. මොකද ඔය හිතට දැනනවා දැන් මෙතනට මේ විලාය මානසිකාරය කරන්න. මොකද ඔය හිතට දැනනවා දැන් මෙතනට මේ විලාය මානසිකාරය කරන්න කලින් යම්කිසි දේවල් කරාද ලෝකේ බොහෝ දේවල් කරාද ඔය හිතට මේ වෙනකොට ඒකේ කිසිම දෙයකින් පළක් නැහැ කියලා තේරෙනවා. පිනක් දහමක් කරා ඒ හරහා හිත හදාගන්න ඒ හරහා උත්සාහ කරා නම් එයම තමයි යහපත ගෙනාවේ. අනිත් දේවල් ඒ වෙලාවේ කරලා ඒ වෙලාවේ කරන පිරිසකට යහපතක් වුණා. නමුත් ඒ කිසිම දෙයක් සදාතනික දේවල් නෙවෙයි ওই චිත්තයට. ඒ වෙලාවේ හේතු ටික නිසා විද්‍යමාන වුණා මිසක් එදා තිබිච්ච එකක්වත් අද තියෙන එකක්වත් හෙට උපදින එකක්වත් නැහැ. මේ වෙලාවේ තමයි එහෙනම් මේ සියල්ල හටගන්නේ කියලා මේ හිතට ඒ හේතුඵල ධමයේ අවබෝධය ලැබේවා කියන අදිෂ්ඨාන යුක්තව කෙටියෙන් මේ කර්මස්ථානය තමන්ගේ සිතින් මානසිකාරය කරන්න. කුමක්ද? රාගගිනි නිවේවා, මේ සිත සෝපත් වේවා, මේ සිතට නිවන් සැප ලැබේවා. ඉතින් ඒ තුල තියෙනවා සීල දෙනාගම සිත්වල තියෙන ඒ රාගගින්න නිවේවා. ආසාවක්, කැමැත්තක්, ආදරයක් නිසා යම්තාක් පිරිසකගේ චිත්තයන් තුල පීඩාවක් ඇද්ද, බයක් ඇද්ද, දුකක් ඇද්ද, ඒ ගිනි නිවේවා. ඒ වගේම සෑම සීල දෙනාටම හේතුඵල ඒ අවබෝධය ලැබේවා. විශ්ව යථාර්ථය අවබෝධ වේවා. අවිද්‍යා තෘෂ්ණා නැසේවා. ඔන්න ඔය මෙත්තා සහගත චේතනාව ඒ තුල තියෙනවා. එහෙනම් තමන්ගේ සිතින් මානසිකාරය කරමින් එනම් මේ සිතට අදිෂ්ඨානයක් ගෙනල්ලා දෙන්න. මම මේ පුළුවන් තරම් මේ ලැබෙච්ච ජීවිතේ අද පටන් මෙතෙන් පටන් කාලය පුරාවට මගේ කය වචනය සංවර කරගනිමින් සීලයක පිහිටමින් අවම වශයෙන් පංච සීලේවත් දිවිහිමියෙන් ආරක්ෂා කරගනිමින් මම මේ හිතේ හටගන්න කෙලෙස් වලට හේතු හොයන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් මම පුළුවන් තරම් පින් කරනවා. පුළුවන් තරම් දන් දෙනවා. පුළුවන් තරම් සිල් ගන්නවා. පුළුවන් කරනවා කියන චේතනාවත් තමන්ගේ සිතේ දරාගෙන තමන්ගේ සිතින් මේ විදියට මානසිකාරය කරන්න. මේ සිතේ රාගගිනි නිවේවා, රාගගිනි නිවේවා, රාගගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. මේ සිතේ රාගගිනි නිවේවා, රාගගිනි නිවේවා, රාගගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා.
මේ සිතේ රාගගිනි නිවේවා රාගගිනි නිවේවා රාගගිනි නිවේවා මේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සිතට නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා ඊළඟට තමන්ගේ සිතින් අදිෂ්ඨාන කරගන්න මේ හිතේ හටගන ඊළඟ ප්‍රශ්නය තමයි ද්වේෂය, තරහව, වෛරය කියන එක. එහෙනම් නව වසරේදී මම උත්සාහ කරනවා ද්වේෂය ඇති වෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. මේ සිතට ද්වේෂය ඇති වෙන්නේ ඇයි? හේතු හොයන්න උත්සාහ කරනවා. මම මේ දක්වාම කරේ ද්වේෂයක් තරහවක් ආපු විට ඒක පිට කරපු එක. එළියට ඒ ද්වේෂය කේන්තිය පිට කරලා ඒ හරහා අනිත් අයට බොහෝ අයහපත ඉෂ්ට සිද්ධ කරා. සමහර විට හිතේ කේන්තිය ආවට පස්සේ මම බැනපු වාර අනන්තයි අප්‍රමාණයි, ගහපු වාර අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ වගේ බොහෝ අවඩ අසාධාරණ සිද්ධ වුණා ලෝක සත්වයාට. නමුත් මම බෞද්ධයෙක් විදියට මේක ඒ වගේම මනුෂ්‍ය సంతානයකට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් මං කොහොම හරි උත්සාහ කරනවා මේ හිතේ ඇයි තරහව, ද්වේෂය, වෛරය හටගන්නේ ඇයි කියලා හොයන්න මම උත්සාහ කරනවා. ඒකට හේතු හොයන්න උත්සාහ කරනවා. ඒකට මට කාලය කැප කරන්න ඕන. මං ඒ ගැන හොයලා බලන්න ඕන. එහෙම හොයලා බලලා ධර්මානුකූලව දහමෙන් උත්තර හෙව්වොත් තමයි මට මේ කේන්තිය කියන එක නැති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් දිගින් දිගටම කරන්න හිතෙන්නේ එළියෙන් මේ කේන්තියට උත්තර හොයන්න උත්සාහ කරනවා. එහෙම කොච්චර කරන්නේ නැද්ද මං ආපු සසරෙත් ජීවිතේ. නමුත් තකාවක් දන්න ඒ ඇහෙන දහම් මානසිකාරය කරන්න මම උපරිම උත්සාහ කරනවා. ඒ ගැඹුරින් ඒ සිත පිළිබඳව අභිධර්මයේ පිළිබඳව මම හදාරන්න උත්සාහ කරනවා. මං ඒ වෙනුවෙන් කාලය මම පුළුවන් විදිහට කැප කරනවා. මොකද එයම තමයි මේ සිතේ නිවීමට හේතු වන්නේ. මම ඒ චෛතසික 52 සිත 89 පුළුවන් තරම් හොයන්න උත්සාහ කරනවා. මේ සිතේ ස්වභාවය පුළුවන් තරම් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් මම කැප වෙනවා. එහෙනම් සිත අරමුණු කරගෙන මේ සිතේ ද්වේෂගිනි නිවේවා. මේ සිත සූපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා. ඉතින් ඒ චිත්ත ඒක තුල තියෙනවා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ චිත්තය වගේම අනිකුත් සෑම සියලුම සිතකම ඒ ද්වේෂයක් හටගනවා නම් ඒ හටගන හේතු නැසේවා කියන අදිෂ්ඨානය. මොකද කිසිම කෙනෙකුගේ චිත්තයට ද්වේෂය කියන එක සුදුසු නෑ. නමුත් ඒක හිතට ආවොත් ඒ දැනෙන පීඩාව ඒ සිත දන්නවා, පෙළීම දන්නවා. එහෙනම් පෙළීමක්, පීඩාවක් නැති තැන තමයි ඒ ශාන්ත ප්‍රණීත නිවන තියෙන්නේ, සැහැල්ලුව තියෙන්නේ. එහෙනම් බුදුදහම කන වැකෙන වෙලාවේ මං උපරිම උත්සාහ කරනවා මේ හිතේ තියෙන ද්වේෂගින්න නිවා ගන්න. එහෙනම් ඒ හේතු මොනවද කියලා මේ හිතට අවබෝධ වෙන්න පරිසරය සැකසේවා. මේ හිතේ තියෙන ද්වේෂගිනි නිවේවා. මේ සිත සූපත් වෙලා මේ සිතට උතුම්
නිවන් සැපම මේ සිතට ලැබේවා කියලා තමන්ගේ සිතින් අදිෂ්ඨාන කරගනිමින් තමන්ගේ සිතින් මේ විදියට මනසිකාරය කරන්න. මේ සිතේ ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. මේ සිතේ ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. මේ සිතේ ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා, ද්වේෂගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. මීළඟට මේ සිත පීඩාවටපත් කරන කාරණාව තමයි ඒ මානය කියන දේ, මෝහය, මුලාව, විශ්වයේ යථාර්ථය නොදන්නාකම. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? කවුරු හරි දෙයක් කිව්වට පස්සේ මේ හිත එක පාටම පිළි අරගෙන ඒක කරන ගතියක් තියෙනවා. ඒක කරාට පස්සේ හොඳක්ද වෙන්නේ, නරකක්ද වෙන්නේ, යහපතක්ද වෙන්නේ කියලාවත් හිතන්නවත් විදියක් නැහැ. ඉතින් ඒක නිසා මේක මේ හිතට තියෙන ලොකු ප්‍රශ්නයක්. එහෙනම් බුදුදහම තියෙන වෙලාවේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් මේ හිත බැහැර කරගෙන ඒ සම්මා දිට්ඨියටපත් කරගන්න පුළුවන් තරම් උත්සාහ කර යුතුමයි. ඒක නිසා සම්මා දිට්ඨියටපත් වෙන්න ඒ අවශ්‍ය කරන පරිසරය හේතු සැකසේවා කියලා තමයි නිරන්තරයෙන් ඒ විශ්ව යථාර්ථය වන අනිච්ච දුක්ඛ අනාත්ම හේතුඵල ධම ඒ පටිච්ච සමුප්පාදය කියන ඒ ධර්මතාවයන් ශ්‍රවණය කරනවා නම්, මානසිකාරය කරනවා නම් අන්න ඒ හිතට සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ඔබගේ ජීවිතයේ ඔබ කොතරම්නම් උත්සාහ කරනවද ඒ සම්මා දිට්ඨියටපත් වෙන්න? ඒ වෙනුවෙන් ධම්ම ශ්‍රවණය කරමින්, මානසිකාරය කරමින් ඒ පරිසරය සකස් කරගනවාද? ඒ තරමට ඔබට මේ සම්මා දිට්ඨියටපත් වෙලා ඒ සතර පාය දොරටු වසා ගන්න හැකියාව තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් එහෙනම් මේ ඇත්ත යථාර්ථය කුමක්ද කියලා හොයන්න ඕන. එහෙනම් මොකද්ද ඇත්ත? ඇත්ත තමයි චතුරාර්ය සත්‍ය. එහෙනම් මේ ජීවිතේ මට ගොඩාක් දේවල් දැනගන්න හම්බුණා. නමුත් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා මේ හිත හොයන්න උත්සාහ කරේ නෑ. නමුත් නිවීම, සැනසීම, තෘප්තිමත් භාවය තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුල පමණමයි. ඒක මට මෙච්චර කල් තේරුනේ නෑ. නමුත් කල්යාණ මිත්‍ර සම්පත්තිය හරහා මට දැන් තේරලා තියෙනවා මම මේ හිත
නිවාගන ගමනකට ඇවිල්ලා තියෙනවා නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි. එහෙනම් නව වසරේදී අදිෂ්ඨාන කරන්න චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ගැබ්වෙච්ච දේශනා ශ්‍රවණය කරන්න මානසිකාරය කරන්න මේ හිතට පරිසරය සැකසේවා. මේ හිතේ නොදන්නා කම නිසා මානයක් මුලාවක් මෝහයක් තියෙනවා නම් ඒ මෝහගෙන නිවේවා. මේ සිත සූපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා කියලා තමන් අදිෂ්ඨාන කරන්න. ඉතින් මානසිකාරය කරන්න. ඉතින් මේ වෙලාවේදී කෙටියෙන් මානසිකාරය කරමින් ඉන්නොත් ඔබට ඉඩ ලැබෙන සෑම වෙලාවකදීම කුමක්ද කරන්න ඕන? නිහඬ වන්න, නිශ්ශබ්ද වන්න, තනි වෙන්න. ඔබ ධර්මයත් සමග නම් ඉන්නේ. ඔබ තනි වෙන්න. පිරිස් සමග හිටියොත් මොකද වෙන්නේ? දන්නේම නැතුව පුරුදු විදියට කතා බහ කරන්න විවිධාකාරයේ දේවල් කතාවට යාවේ. දෙතිස් කතාවලට යාවේ. ඉතින් දෙතිස් කතා නැතුව පුළුවන් තරම් දස කතාවලට ඔබ පරිසරය සකස් කරගන්න. ඉතින් එහෙනම් මේ පරිසරය සකසිලා තියෙන්නේ දස කතාවලට. ඉතින් එහෙනම් දෙතිස් කතා වලින් තොර වෙලා දස කතා කරන පරිසරයක් සකසේවා කියලා තමන් අදිෂ්ඨාන කරන්නව වසරේදී. කලින් අවුරුදු වලදී මට ඒ වටිනා කියන අර්ථ සම්පන්න කතා කරන්න ඒ පිරිස් මැදට යන්න ඒ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න පරිසරයක් හම්බුනේ නැහැ. නමුත් මම මේ අවුරුද්දේ උත්සාහ කරනවා පුළුවන් තරම් අර්ථවත් සාරවත් ජීවිත අවබෝධය ලබා දෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වන ඒ ධම්මසභා මණ්ඩපවලට ඒ වගේම ඒ පිරිස් කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් ඇසුරු කරන්න. ඒ හරහා විතරමයි මට මේ හිත නිවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ සඳහා මට හේතු සැකසේවා කියලා අදිෂ්ඨාන කරන්න. එහෙනම් මේ මෝහය මානය කියන්නේ හේතුන්ගේ ඵලයක්. එහෙනම් මොනවද හේතු? එහෙනම් ඒ හේතු මොනවද කියලා වහවහ මේ සිතට දැනගන්න පරිසරය සකස් වේවා. හේතු නැසීමෙන් ඵල නැසෙන බව මේ හිතට අවබෝධ වේවා. හේතුඵල ධම අවබෝධ වේවා මේ චිත්තයට යන අදිෂ්ඨාන යුක්තව සිත අරමුණු කරගෙනනම් මෝහගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා කියලා මානසිකාරය කරමු මොහොතක්. මේ සිතේ මෝහගිනි නිවේවා. මෝහගිනි නිවේවා. මෝහගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා. සුවපත් වේ. මේ සිතේ මෝහගින් නිවේවා. මෝහගින් මේ සිත සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා. මේ සිතේ මෝහගෙන නිවේවා. මෝහගෙන නිවේවා. මෝහගෙන නිවේවා. මේ සිත සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා. රාග ද්වේෂ මෝහ ගිනි නිවේවා. මේ සිත සුවපත් වේවා. මේ සිතට නිවන් සැප ලැබේවා කියලා තමන්ගේ සිතින් මනසිකාරය කරන්න. මේ සිතේ
රාගගිනි නිවේවා ද්වේෂගිනි නිවේවා මෝහගිනි නිවේවා මේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සිතට නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා මේ සිතේ රාගගිනි නිවේවා ද්වේෂගිනි නිවේවා මානගිනි නිවේවා මේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සිතට නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා මේ සිතේ රාගගිනි නිවේවා ද්වේෂගිනි නිවේවා මෝහගිනි නිවේවා මේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සිතට නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා මේ සිතේ රාගගිනි ද්වේෂගිනි මෝහගිනි නිවෙන්නේ යම්සේද අන්‍ය සිත්වලද රාගගිනි නිවේවා ද්වේෂගිනි නිවේවා මෝහගිනි නිවේවා ඒ සිද්ද සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඒ සිත්වලටද නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා මේ සිතේ රාගගිනි නිවේවා ද්වේෂගිනි නිවේවා මෝහගිනි නිවේවා මේ සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ සිතට නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා මේ සිතේ නම් හටගන රාග ద్వේෂ මෝහ ගිනි නිවා ගන්න මේ හිතට වෙන කිසිම සරණක් නැහැ පිහිටක් නැහැ
ඒ උතුම් බුද්ධ සරණ හැර ධම්ම සරණ සංඝ සරණ හැර මේ හිතට කිසිම සරණක් නැහැ. මෙන්න මේ කියන්නා වූ රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් ගිනි නිවා ගන්න. එහෙනම් මම අදිෂ්ඨාන කරනවා නව වසරේදී අලුත් විදියට මම හිතන්න පටන් ගන්නවා මේ කයේ පිහිටට සරණට මට බොහෝ පිරිසක් ඉන්නවා. බොහෝ දේවල් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩකඩම් කන්න ටික බොන්න අඳින්න පළඳින්න ඉන්න තැන බේත් හේත් ඒ හැම දෙයක්ම ඒ වගේම දුව දරුවන් සහෝදර සහෝදරයන් ඥාති මිත්‍රාදීන් මට ඉන්නවා. ඒ සියලුම දෙනා ඉන්නේ මේ කය මේ විදිහට පරිස්සම් කරගන්න කය වෙනුවෙන් ඉන්නේ. නමුත් ඒක පිරිස් කය වෙනුවෙන් පිහිටට සරණට එනවා. ඒ පිනට ඒ ලැබෙන දේවල් ලැබෙනවා මේක සැපවත් කරගන්න. ඒ මේ කය සතර මහා ධාතු වලින් සැකසිච්ච මේ කයට ඒ වගේම සතර මහා ධාතු ඕනතරම් තියෙනවා. නමුත් සිත පීඩාවටපත් වුණාට පස්සේ ඒ හිතේ රාග දේශ මොහ කියන ගිනි හටගත්තට පස්සේ ධර්මානුකූලව මේ සිත නිවන්න කවුරුත්ම නැති තරම් කිසිම දෙයක් නැති තරම්. එහෙනම් අවබෝධ කරගන්න තියෙන්නේ හිතේ පිහිටට සරණට තියෙන්නේ බුද්ධ ධම්ම දෙයක් මේ හිතට ගෝචර නැහැ. මේ හිතට පිහිටට නැහැ. හිත පීඩාවටපත් වුණාට පස්සේ ඒ පීඩාව සම්පූර්ණයෙන්ම දුරු කරගන්න මේ හිත දන්නේ නැහැ. මේ හිත දන්න විදියට උත්තර හෙව්වට පස්සේ තව තවත් ප්‍රශ්න වැඩි වෙච්ච එක උනේ. එහෙනම් මං අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කරනවා මේ හිතට ඒ එකම එක පිහිට සරණවන ඒ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පිහිට මේ හිතට පුළුවන් තරම් සරණ කරලා දෙන්න, පිහිට කරලා දෙන්න. මොකද ආපු සසරෙත් මේ ජීවිතේ නොදන්නා කම නිසා පිහිටවල් සරණවල් මේ හිත හෙව්වේ එළියෙන්. නමුත් හම්බුනේ නැහැ. తాවකාලික ප්‍රශ්න වලට උත්තර හම්බුණා මිසක් සදාතනික උත්තරයක් හම්බුනේ නැහැ. නමුත් දැන් සදාතනික උත්තරයක් හම්බෙන්න පරිසරය සැකසෙමින් පවතින්නේ. එහෙනම් එදා භාග්‍යවත් බුදුරජාන් වහන්සේට මල් පහන් සුවඳුම් පූජා කරලා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදියට දිගින් දිගටම ඇවිල්ලා මල් පහන් සුවඳුම් ආදී පූජා කරලා ඒ ගුණයන්ට මහා පූජාවන් ඉෂ්ටි සිද්ධ කරලා සම්බුද්ධ පූජා පවත්වලා ගිලම්පස පූජා පවත්වලා ඉන්නනතුරුව ආර්ය මහා සංඝ රත්නයේ පිහිට ලබා ගන්න පුළුවන්කම හම්බුණා. මහා සංඝ රත්නය දැකමලා ගත්ත වන්දනා කරගත්තා. ඉනන්තර උන්වහන්සේ හරහා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වුණා. එහෙනම් අන්න එතෙන් පටන් මේ හිත නිවෙන්න පටන් ගත්තා. එහෙනම් කෙනෙකුගේ ජීවිතයට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය තමයි එකම සරණ එකම පිහිට කියලා ඔය හිතට හිතුණා නම් අන්න එතනින් තමයි මේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. හිත හිතන විදිය ඒ වැරදි දේවල් වලින් සම්පූර්ණයෙන්ම අත මිදලා සබ්බපාපස්සකරණම් කරලා කුසල සුභ සම්පදා කරලා සචිත්තය තමන්ගේ චිත්තපර්යාය දමනය කරන්න කෙනෙක් නැඹුරු වෙන්නේ ඔන්න ඔය ත්‍රිවිධ රත්නය ඇසුරේ හිඳලා ඇසුරට හම්බෙලා. එහෙනම් ඔබට අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් අදිෂ්ඨාන කරන්න අවසරයේදී මේ හිතට පුළුවන් තරම් පැහැදිලි කරලා දෙන්න නැත මේ සිතට සරණක් බුද්ධ රත්නය හැර නැත මේ සිතට සරණක් ධර්ම රත්නය හැර නැත මේ සිතට සරණක් සංඝ රත්නය හැර කියන ඔන්න ඔය ත්‍රිවිධ රත්නය හැර වෙන කිසිම සරණක් නැහැ. ඒ හරහා ලැබෙන උතුම් නිවන් සුවයම විතරයි එකම සරණ. ඉතින් ඒක ඔය හිතට පුළුවන් තරම් පැහැදිලි කරලා දෙන්න. ඉතින් මානසිකාරයන් කරන විට ඔය හිතට ඒකට හුරු වේවි. ඉතින් නිරන්තර මානසිකාරය කරන්න Tamanට ඊට ලැබෙන හැම වෙලාවකදීම ඉතින් වැඩි කාලයක් ඒ වෙනුවෙන් Taman කැප කරන්න දක්ෂ වෙන්න. ඉතින් අලුත් අවුරුද්දේදී ඔබගේ සිත සමනය දමනය කරගන්න මේ වැඩිපුර මේ කාලය ඔබ පුළුවන් තරම් හොයාගන්න දක්ෂ වෙන්න. ඉතින් පින කියන එක ඔබට හේතු වේවි. ගොඩාක් උපනිශ්‍රේ වේවි ඔබගේ හිත සනස ගන්න, නිවා ගන්න ධර්මානුකූලව. එහෙනම් මේ හිතට වෙන කිසිම සරණක් නැහැ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය හැර. ඒ හරහා ලැබෙන නිවන් සුවය හැර මේ හිතට
කිසිම සරණක් පිහිටක් නැහැ කියලා අපි මේ හිතට ප්‍රත්‍යක්ෂ කර දෙමු. මානසිකාරය කරමු. ඉතින් නිරන්තර මානසිකාරිනකොට තමයි තේරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ මානසිකාරයෙන් එළියට ගියොත් හිත ආයිත් මේ හිතේ පිහිටට අහවල් දේ අහවල් කෙනා ඉන්නවා කියලා හිතනවා. හිතලා මොකද කරන්නේ? මේ වටිනා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන එක මානසිකාරය කරන එක පස්සට දානවා. එහෙම පස්සට දැම්මොත් නේ හරි ඛේදනීය අභාග්‍ය සම්පන්න ඉරණමකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මොකද අවසාන මොහොතේදී නේ තමන්ගේ හිත සමනය දමන වෙලා තිබුණ නැති වුණොත් හිතේ බය ශෝකේ හටගෙන තිබුණොත් නේ තමන්ට මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ විනාශය මග අරගන්න තාම ඔබට අපට අවස්ථාව තියෙනවා. ඇයි? ඔබ අපි තාම ජීවතුන් අතර ඉන්න නිසා, මේ හුස්ම ටික වැටෙන නිසා. එහෙනම් හුස්ම වැටෙන වෙලාවේ අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මේ කනහරහ නැත මේ සිතට සරණක් බුද්ධෝ මේ සරණං වරං බුදුන් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් ධම්මෝ මේ සරණං වරං ධර්ම රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් සංඝෝ මේ සරණං වරං සංඝ රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් නිබ්බානං පරමං සුඛං නිවනයි උතුම්ම සුවය නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් බුද්ධෝ මේ සරණං වරං බුදුන් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් ධම්මෝ මේ සරණං වරං ධර්ම රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් සංඝෝ මේ සරණං වරං සංඝ රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් බුද්ධෝ මේ සරණං වරං බුදුන් සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් ධම්මෝ මේ සරණං වරං ධර්ම රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක් සංඝෝ මේ සරණං වරං සංඝ රත්නය හැර නත්ති මේ සරණං අඤ්ඤං නැත මේ සිතට සරණක්
නිබ්බානං පරමං සුඛං නිවනයි උතුම්ම සුවය නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං හොඳයි සාදුනාදයක් පවත්වන්න. හොඳයි නම් පින්වත් සෑම සිල් දනාම මේ විදියට පුණ්‍ය අනුමෝදනාවට සම්බන්ධ වෙන්න. හොඳයි එහෙනම් කල්පනා කරගන්න ඒ 2030 වර්ෂයේ පළවෙනි පෝදින එදුරුතු පෝදින මේ පින්වත් සෑම සිල් දනාම විහාරස්ථානයට ඒක රාශි වෙලා උදෑසනේ සීලේ සමාදන් වෙලා දානමය පුණ්‍ය කර්ම වල සම්බන්ධ වෙලා ඉන්නනතුරුව ඒ දහම් ශ්‍රවණය කළ ඉති මේ වෙලාවේදී ඒ මෙත්තා සහගත කර්මස්ථානයන් මානසිකාරය කරමින් හිත සූපත් කරගනිමින් මේ මොහොත දක්වා නගා කැත්තා පුණ්‍ය ශක්තියෙන් කල්පනා කරන අද්දිනේදී මේ පැවැත්වූ ඒ භාවනාමය වැඩසටහනේ දායකත්වය ඒ ලාලනී රත්නවීර මහත්මිය ලබාගෙන ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා එතුමියගේ අද ඒ ජන්මදිනය යෙදලා තියෙනවා. ඉතින් ජන්මදිනය නිමිත්තෙන් එතුමිය ආශිර්වාද පිණිස එතුමියට ආශිර්වාද පිණිස ඉතින් ඒ ධර්ම දානමය පුණ්‍ය කර්ම ඉෂ්ට සිද්ධ කරන ලබනවා. ඒ වගේම සාම්පුරුෂ මහතාට සහ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න. ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න. දායකත්වයේ දරූ ඒ පිරිස් වලට සහ දහම් ශ්‍රවණය කළ සෑම සිල් දෙනාටම ඒ උපාසක උපාසිකාවන් සෑම සිල් දෙනාටම ධර්මය අවබෝධ වීමට එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය ඒ ආදරණීය දෙමාපියන්ට සහ පවුලේ මියගිය සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් එසේ බලාපොරොත්තු වෙලා භවගාමී ජීවිතයේ සෑම සිල් දනාගම සුවපත් වෙන්න කියලා එතුමිය අදිෂ්ඨාන කරනවා. හොඳයි නම් මේ මොහොත දක්වා නගා කැත්තා පුණ්‍ය ශක්තිය අනුභවය ඔබට හිතකාම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා විහාරස්ථානට අධිග්‍රහිත සිළුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගයේ ආශිර්වාදය රැකවරණය ප්‍රථම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලා නුග ස්වාමීන් වහන්සේලාට දායකාරක ආදීන් සෑම සිල් දනාටමත් ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ දායකත්වයෙන් දරන්නා වූ ලාලනී රත්නවීර මහත්මිය ඇතුළු කරගත් පවුලට සහ සම්බන්ධ සෑම සිල් දනාටමත් ඔබ සෑම සිල් දනාටමත් නිදුක් නිරෝගී කායික මානසික සුව සැලසේවා. අනුවින කොඩින බන්ධනයන් සේලමක සාදූරින් බුත වෙත්වාට 90ක් රෝග නවනක 203ක් අන්තරයන් සේලමක සාදූරින් බුත වෙත්වා. ශරීරයේ සත්ව ධාතු චතුර්ණ්‍ය දෝසාන්ධකාර පාපන්ධකාරණ සේලමක සාදූරින් බුත වෙත්වා. මින්හන්සලට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ලාලනී රත්නවීර මහත්මියගේ නමින් ජන්මාන්තරගත වුණා වූ පින්ගණීම් බලාපොරොත්තු යම් තාක් ඥාතිත මිත්‍රාදීන් නැද්දී සෑම සිල් දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඔබගේ අපගේ නමින් ජන්මාන්තරගත වුණා වූ යම් තාක් ඥාතිත මිත්‍රාදීන් නැද්දී සෑම සිල් දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඇතරම් පිරිසක් අභවගාමී ස්ථානක නැතමි දේවා සම්පිර සුගතියක් බැව ලැබේවා. මේ පින් අනුමෝදන් වෙලා මිය පරලෝකයේ අපගේ සියලුම ඥාතිත මිත්‍රාදීන් සුඛී සුවපත් භාවයට පත්වන මෙත්තා සහගත චේතනාවෙන් සාදු නාදයක් පවත්වන්න. හොඳයි මේ මොහොත දක්වා නගා කැතා සීලම් පුණ්‍ය කුසල ආශිර්වාදල බලමහිම බල ශක්තියෙන් මේ ජීවිතේ පවත්න ආතුරාවට නිවන් දකින ආතුරාවට අඥාන සත්පුරුෂ සසුරුණම් වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ සසුරුම ලැබේවා. එසේම වෙත්වා. අවසාන වශයෙන් නගා කැතා පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඔබ අප සෑම සිල් දනාට මේ උතුම් මනුසත් භවය තුලදීම මේ උතුම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිවනම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කියලා. හොඳයි වැඳ ගන්න. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සබීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුඛෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චතාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සෝපද උතුම් නිවනින් සැනසෙත්වා.